කොටු ටෙලිනාට්‍යයට මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. මට මගේ චරිතය ගැන සඳහනක් කරලා මට කතා කරා. ඉතින් මම බොහොම සන්තෝෂෙන් බාරගත්ත මේ අවස්ථාව. සායා ඉස්සෙල්ලා සඳහන් කරපු විදිහට ඔහු මේ පහුගිය කාලේ විශේෂයෙන් මම හිතන්නේ ඔහු ටෙලි නිර්මාණ කීපයක්ම කරන්න සැලසුම් කරද්දි මම දැකපු විශේෂ දෙයක් තිබ්බා. ඔහු මේ විශාල වශයෙන් නළුවරණය ගැන හිතමින් වැඩමුළු පවත්වමින් මේ විෂය ගැන හිතමින් වැඩ කරන්න ඕන පිරිසක් මේ ශාස්ත්‍රයට දායාද කළා. මම ඒක දැකපු විශේෂ දෙයක්. මම ඒක මේ කියන්න ලැබිච්ච එකත් මට ලොකු දෙයක්. මේ වෙලාවේ මේ අගය කළ යුතු දේ අගය කළ යුතු නිසා මම හිතන්නේ දැන් අපි ගොඩාක් වෙලාවට මේ දැන් මෙතන ඔබ දකිනවා මේ නළුවරණය ගැන හො සඳහන් කරපු විදිහට මේ සියලු දෙනාම මේ ඔහුගේ නළුවරණය මේ බොහොම චරිතාංග ශිල්පීන් බොහොම ප්‍රමාණයක් මම හිතන විශාල කාස්ට් එකක් ඉන්නවා මේ චිත්‍රපටයේ. මේ වෙන නිර්මාණයක් වුණා නම් මේ බොහොම චරිත එක්ස්ට්‍රා ආටිස්ට්ලට යන්න තිබිච්ච චරිත. එහෙම නැතුව විශේෂ මේ රංගනය ගැන හිතමින් බොහොම සීරියස් විදිහට වැඩ කරන නළු නිලියන් පිරිසක් ඔහු තෝරගෙන ඉන්නවා මේ චිත්‍රපටයට. ඉතින් ඒක විශේෂ දෙයක්. මොකද අපි හැමෝම අපි බොහෝ වෙලාවට මෙතන ඉන්න බොහොම අය රංගනය සිය වෘත්තිය කරගෙන මෙගා නාට්‍යවලත් වැඩ කරමින් වේදිකා නාට්‍යවලත් වැඩ කරමින් ඉන්න අය. හැබැයි අපිට අවස්ථාවක් ලැබුණොත් out of the box වැඩ කරන හිතන නිර්මාණය වෙන වැඩක අපි ආයේ දෙවරක් හිතන්නේ නැහැ. මේ ඉන්න හැමෝම එවැනි වැඩකට සම්බන්ධ වෙන්න. ඉතින් සායා එහෙම වැඩක් ගෙනල්ලා තියෙනවා. මෙතන ඉන්න හැමෝම මම හිතන්නේ තාම කැමැත්තෙන් මේ වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් හැමෝටම සුබ පතනවා. මේ මම හිතනවා මේක අති සාර්ථක වැඩක් බවට පත් වෙයි කියලා. මම හිතුවේ මයික් එක දෙන එක නැති වෙයි කියලා.